වාසනාවන්ත සුබ දවසක් වේවා හැම දිනාටම. අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ පිටරට ඉන්න පෝසතුන් නොමිලේ සල්ලි දෙන තවත් හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් ඔයාට පුළුවන් මේ වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න. ඔයාගේ ෆෝන් එකේ තියෙන වෙබ් බ්‍රවුසර් එකට එන්න. ඇවිල්ලා ටයිප් කරන්න happypod.ch කියලා. මම ඔයාට මේ වෙබ්සයිට් එකේ නම දානවා බලා ගන්න. ඔයාට පුළුවන් ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න. ඉතින් මේ වෙබ්සයිට් එක ලෝක ප්‍රසිද්ධ වෙබ්සයිට් එකක්. ඔයාට පුළුවන් මුදල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාගේ ඩොනේෂන් පේජ් එක මෙන්න මේ වෙබ්සයිට් එකේ හදාගන්න. ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එක මෙන්න මේ වෙබ්සයිට් එකේ ඔයා හදාගත්තට පස්සේ ඔයාට පුළුවන් පිටරට ඉන්න පෝසතුන්ගෙන් හරිම ඉක්මනට මුදල් ටිකක් ගන්න. ඒ වගේම තමයි සමහර අයට මුදල් ලැබුණා. සමහර අයට මුදල් ලැබිලා නැහැ. ඔයාටත් ඔයාගේ ඩොනේෂන් පේජ් එකට මුදල් ලැබුණේ නැත්නම් ඔයාගේ ඩොනේෂන් පේජ් එකේ මොකක් හරි පොඩි වරදක් තියෙන්න පුළුවන්. ඔයාගේ ඩොනේෂන් පේජ් එකේ මොකක් හරි පොඩි වරදක් තිබුණොත් ඔයාට මුදල් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ ඔයාට පැහැදිලි ඇති. ඔයාගෙම කියලා ඩොනේෂන් පේජ් එකක් හදනකොට පොඩි වරදක් හරි වෙන්නේ නැති විදියට නිවැරදිව හරිම කල්පනාවෙන් ඔයා ඩොනේෂන් පේජ් එකක් ඔයාගේ හදාගන්න ඕන. ඉතින් අද මම කියලා දෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ ඩොනේෂන් පේජ් එකටත් ඔයා ඩොලර් එකතු කරගන්නේ කොහොමද කියලා. ඒ රහස අද මම ඔයාට කියලා දෙනවා. ඉතින් ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ විදිහට පහතට යන්න. පහතට ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් කැම්පේන් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි හැම කැම්පේන් එකකටම ඩොලර් විශාල ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ ඩොනේෂන් පේජ් එකටත් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඩොලර් එකතු කරගන්න. ඒ රහස අද මම ඔයාට කියලා දෙනවා. ඔයා මේ වෙබ්සයිට් එකේ ඩොනේෂන් පේජ් එකක් හදාගන්න කලින් මේ වෙබ්සයිට් එකේ මුලින්ම ඔයා රිජිස්ටර් වෙන්න ඕන. ඔයා මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා account කියලා icon එක. දකුණු පැත්තේ උඩ. මේ තියෙන්නේ. මෙන්න මේ icon එක උඩ ඔයා ටච් කරන්න. මෙන්න මම ටච් කරනවා. ටච් කරාට පස්සේ ටික වෙලාවක් යනවා. මෙන්න මේ වගේ තැනකට ඊළඟට ඔයා අරගෙන එන්නේ. මෙන්න මෙතන පහත තියෙනවා දකුණු පැත්තේ register කියලා icon එක. ඔයා හොඳට බලන්න. මේ තියෙන්නේ register කියලා icon එක. මෙතන ඔයා ඊළඟට ටච් කරන්න. මෙන්න මම ටච් කරනවා. ටච් කරාට පස්සේ ඊළඟට ඔයා අරගෙන එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතන තියෙනවා create an account කියලා. මෙන්න මෙතෙන්ට ඔයාගේ මුල් නම දාන්න. මේ first name කියන තැන. මේ name කියන තැනට ඔයාගේ වාසි ගම දාන්න. මෙතන තියෙනවා email කියන තැනට ඔයාගේ ෆෝන් එකේ වැඩ කරන email එක දාන්න. මෙතන තියෙනවා ඊළඟට password කියලා. password කියන තැනට ඔයා password එකක් create කරලා දෙන්න. password එකක් ඔයා හදලා දාන්න. ඉංග්‍රීසි කැපිටල් ලකුරක් දාන්න. ඉංග්‍රීසි සිම්පල් ලකුරක් දාන්න. සංකේතයක් දාන්න. ඉලක්කම් බිංදු භාවිතා කරලා හොඳ ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක් ඔයා මෙන්න මෙතෙන්ට දාන්න. ඔයා පාස්වර්ඩ් එකක් හදලා දානකොට ඉංග්‍රීසි කැපිටල් ලකුරක් දාන්න. ඉංග්‍රීසි සිම්පල් ලකුරක් දාන්න. සංකේතයක් දාන්න. ඉලක්කම් බිංදු භාවිතා කරලා හොඳ ස්ට්‍රෝන් පාස්වර්ඩ් එකක් මෙන්න මෙතෙන්ට දාන්න. ඊට පස්සේ එන්න පහතට මෙතන තියෙනවා confirm password කියලා. ඒ පාස්වර්ඩ් එකම වෙනස් කරන්නේ නැතුව මෙන්න මෙතෙන්ට දාන්න. දාලා එන්න පහතට මෙන්න මෙතන තියෙනවා register කියලා icon එක. මෙතන ටච් කරන්න. මෙතන ඉඳලා ඊළඟට මම ඔයාට කියලා දෙන්න. Ataque yo decidí con el cal, y ella ven,
ඔයා නිවැරදිව රිජිස්ටර් වුණාට පස්සේ මෙන්න මේ විදියට ඔයාගේ ඊමේල් එක වෙරිෆිකේෂන් කරගන්න කියලා මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඔයාගේ ඊමේල් එක වෙරිෆිකේෂන් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එන්න ඔයා පහතට මෙන්න මෙතන තියෙනවා අයිකන් එක මෙතන ටච් කරන්න. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. ඔයාගේ ඊමේල් එක දීලා ඔයාගේ පාස්වර්ඩ් එක දීලා ඔයාගේ account එකට ලොග් වුණාට පස්සේ මෙන්න මේ විදියට ඔයාට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන දකුණු පැත්තේ තියෙනවා ඉරි කෑලි තුනක අයිකන් එක. මෙතන ටච් කරන්න. මෙන්න මම ටච් කරනවා. ටච් කරාට පස්සේ එන්න පහතට මෙතන තියෙනවා create my pod කියලා අයිකන් එක. මෙතන ටච් කරන්න ඔයා ඊළඟට. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. එතන ඔයා ටච් කරාට පස්සේ ඊළඟට ඔයා අරගෙන එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් අහනවා ඔයාට මුදල් අවශ්‍ය කරන අරමුණ මොකක්ද කියලා. මෙතනින් ඔයාට මුදල් අවශ්‍ය කරන අරමුණ තෝරන්න තියෙනවා. උපන්දිනයකටද? ඉතින් ගොඩක් මෙතන දේවල් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ අරමුණ මෙතනින් තෝරන්න. තෝරලා එන්න පහතට මෙන්න මෙතන තියෙනවා next icon එක. ඊළඟට ඔයා ටච් කරන්න ඕන next icon එක. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්න. ඔයා එතන ටච් කරාට පස්සේ ඊළඟට ඔයා අරගෙන එන්නේ මෙන්න මේ වගේ තැනකට. ඔයාට පුළුවන් මෙන්න මෙතනින් ඔයාගේ ඩොනේෂන් පේජ් එක හදාගන්න. මම ඔයාට කියලා දෙන්නම් ඔයාගේ ඩොනේෂන් පේජ් එක ඔයා හදාගන්නේ කොහොමද කියලා. එන්න ඔයා පහතට මෙන්න මෙතෙන්ට ඔයාගේ ප්‍රශ්නේ ගැන කෙටි මාතෘකාවක් මෙතෙන්ට දාන්න. කවුරු හරි කෙනෙක් බැලුවට පස්සේ එයාට ගොඩක් දුක හිතෙන විදිහට ඔයාගේ ප්‍රශ්නේ ගැන කෙටි මාතෘකාවක් මෙතෙන්ට දාන්න ඕන. ඒ වගේම තමයි ඔයාගේ ප්‍රශ්නේ කෙටි මාතෘකාව දානකොට කවුරු හරි කෙනෙක් බැලුවට පස්සේ එයාට තප්පර ගානකින් තේරුම් ගන්න පුළුවන් විදිහට ඔයා කෙටි මාතෘකාවක් මෙන්න මෙතෙන්ට දාන්න. මම හිතන්නේ ඔයාට පැහැදිලි ඇති. ඊට පස්සේ එන්න පහතට ඔයාගේ ප්‍රශ්නේ ගැන වැදගත්ම විස්තර ටික මෙන්න මෙතෙන්ට ටයිප් කරන්න. කවුරු හරි කෙනෙක් බැලුවට පස්සේ එයාට ගොඩක් දුක හිතෙන විදිහට ඔයාගේ ප්‍රශ්නේ වැදගත්ම විස්තර ටික මෙන්න මෙතෙන්ට ටයිප් කරන්න. ටයිප් කරලා එන්න පහතට ආවට පස්සේ ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාට මුදල් කොච්චර ප්‍රමාණයක් අවශ්‍ය කරනවද? මෙන්න මෙතන තියෙන හරි ලකුණක්. මෙතන ටච් කරලා ඔයා ඒක දාන්න. ඔයාට මං ඒක දැන් පෙන්නනවා. මෙන්න මං ටච් කරනවා. ටච් කරාට පස්සේ මේ තියෙන්නේ. ඔයාට පේනවද? මේ කොටුවක් ඕපන් වෙලා තියෙනවා. මෙන්න මෙතෙන්ට ඔයාගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඔයාට කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍ය කරනවද කියලා මෙන්න මෙතෙන්ට දාන්න. හරිද? දාලා එන්න පහතට ඔයාට මේ මුදල අවශ්‍ය කරන්නේ මාස 2කින්ද සතියකින්ද මාස 3කින්ද. ඉතින් ඔයා සාමාන්‍යයෙන් දාන්න ඕන මාස 3ක් විතර දාන්න. ඉතින් ඔයාට කැමති නම් ඒක දාන්න පුළුවන්. නැත්නම් ඔයාට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ එන්න පහතට මෙන්න මෙතන ගොඩක් වැදගත් ඔයාට. මෙතනින් අහන්නේ ප්‍රතිලාභියාගේ නම දාන්න කියලා තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාගේ සම්පූර්ණ නම දාන්න ඕන. ඒ කියන්නේ ඔයාගේ මුල් නම සහ වාසගම දාන්න ඕන. සම්පූර්ණ නම මෙතෙන්ට දාන්න. දාලා එන්න ඔයා පහතට මෙන්න මෙතන ගොඩක් ඔයාට වැදගත්. ඔයාගේ ප්‍රශ්නේ ගැන කියවෙන ෆොටෝ එකක් මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න ඕන. ඔයා ෆොටෝ එකක් අප්ලෝඩ් කරනකොට කොච්චර ප්‍රමාණකින්ද ඔයාගේ ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕන කියලා මෙන්න මෙතන පහත සඳහන් කරලා තියෙනවා. මේ තියෙන්නේ 6 MB උපරිම. හරිද?
ඉතින් ඔයා ෆොටෝ එකක් අප්ලෝඩ් කරනකොට කවුරු හරි කෙනෙක් බැලුවට පස්සේ ඔයාගේ ප්‍රශ්නේ තප්පර ගානකින් තේරුම් ගන්න පුළුවන් විදියට ඔයා ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ඕන. එතකොට ඔයා ෆොටෝ එක ගහන්න ඕන. ඒ ෆොටෝ එක පැහැදිලි වෙන්න ඕන 100%. ඉතින් ඒ 100% ෆොටෝ එක පැහැදිලි වෙන්න ඕන. ඒ වගේම ඒ ෆොටෝ එක ඔයා කවදාවත් Google එකකින් ගන්න එපා. ඒ වගේම තමයි ඔයා ෆොටෝ එක එඩිට් කරන්න එපා. Google එකෙන් ගන්න එපා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකෙන් ඒ ෆොටෝ එක ගන්න. ෆෝන් එකෙන් ෆොටෝ එක අරගෙන ඔයාට පුළුවන් මෙන්න මෙතෙන්ට අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාට පුළුවන් පොඩි වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි ෆොටෝ එකක් තමයි අප්ලෝඩ් කරන්නේ. ඔයා කැමති නම් වීඩියෝ ක්ලිප් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතනින් එකයි දාන්න ඕන. ඔයා ෆොටෝ එකක් දානවා නම් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. වීඩියෝ එකක් දානවා නම් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් මෙතන ඔයාට දාන්න තියෙන්නේ MB 50ක වීඩියෝ එකක්. හරිද? ඉතින් ඊට වැඩිය වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ එන්න ඔයා පාතට මෙන්න මෙතෙන්ට මැසේජ් එකක් ටයිප් කරන්න කියනවා. ඉතින් ඒක ඔයා කැමති නම් දාන්න පුළුවන්. ඒක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයා කැමති නම් දාන්න ඒක දාන්න අවශ්‍ය වෙන්නේ නැත්නම්. හරිද? ඊට පස්සේ මෙතන ගොඩක් වැදගත්. ඔයාගේ ඩොනේෂන් පේජ් එකේ ගාන හංගන්න පුළුවන්. කාටවත් බලා ගන්න බැරි වෙන්න. හරිද? ඊට පස්සේ මෙතනින් කියන ඔයාගේ නම හංගන්න පුළුවන්. ඒ ටික ඔයාට කරන්න පුළුවන්. ඉතින් කැමති නම් ඒක කරන්න, නැත්නම් ඔයාට අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා next icon එක. ඊළඟට ඔයා ටච් කරන්න ඕන next icon එක. එතන ඉඳලා මම ඔයාට කියලා දෙන්නම්. ඔයාගේ ඩොනේෂන් පේජ් එක ඔයා සාර්ථකව හදාගත්තට පස්සේ මෙන්න මේ විදියට ඔයාට ඔයාගේ ඩොනේෂන් පේජ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ඩොනේෂන් පේජ් එක හැදුවේ ඔයා එක්කම. ඉතින් ඔයාගේ ඩොනේෂන් පේජ් එකත් ඔයා සාර්ථකව හදාගත්තට පස්සේ මෙන්න මේ විදියට ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඩොනේෂන් පේජ් එක පිටරට ඉන්න යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. මේ තියෙන අයිකන් එක පහත මෙන්න මෙතනින් ඔයාට පුළුවන් ෂෙයා කරන්න. ඉතින් මෙන්න මේ විදියට ඔයාගේ ඩොනේෂන් පේජ් එක ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ඩොනේෂන් පේජ් එකට මුදල් එකතු වුණාට පස්සේ ඔයාට එනවා ඊමේල් එකක්. අන්නේ ඊමේල් එකට තමයි ඔයාගේ බැංක් account එක ඇඩ් කරලා සල්ලි ගන්න. ඉතින් ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. මගේ ෆෝන් නම්බර් 3ක් වැඩ කරනවා. ඒ වගේම ඔයාලා වෙනුවෙන් මං WhatsApp ඉන්නවා. ඔයාට පුළුවන් WhatsApp එකට කෙටි පණිවිඩයක් දාන්න. ඒ වගේම තමයි මගේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කතා කරන්න. ඔයාලගේ යාළුවන්ට බලන්න මගේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමු වෙන බලාපොරොත්තුවෙන් මං අදට ඔයාලගෙන් සමු ගන්නම්. හැම කෙනෙකුටම වාසනාවන්ත සුබ දවසක් වේවා.